චීනයේ ගෙවෙන මගේ ජීවිතයෙන් තවත් එක ලස්සන දවසක්. අද මගේ හස්බනුත් ගෙදර ඉන්න දවසක්. ඉතින් අද බ්‍රෙක්ෆස්ට් එකට අපි ගන්නේ සමපෝෂ. ඔයාලා සමපෝෂ කන්නේ කොහොමද? සමහරක් වෙලාවට පොල් දාලා ගුලි හදලා කනවා, සමහරක් වෙලාවට තේ කහටෙන් හදලා කනවා. අද මම හිතුවා වෙනස්ම විදිහකට කිරි වලින් සමපෝෂ හදලා බලන්න. ගුලි හදන්නේ නැහැ, නිකන් කලවම් කරලා කන්න. ඔයාලා මේ විදිහට කාලා තියෙනවද? මුලින්ම සමපෝෂ දාලා ඊට පස්සේ ඒකට සීනි එකතු කරනවා. ඒක ඉතින් තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. ඊටත් පස්සේ ටිකක් කලවම් කරලා ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා. ඊට පස්සේ ඉතින් හොඳට කලවම් කරගෙන කන්න තමයි තියෙන්නේ. මේ විදිහට හදලා බලන්නකෝ, හරිම රසයි. අපි මෙහෙම කිරි දාලා සමපෝෂ කෑවේ පළවෙනි වතාවට. ඒක ඇත්තටම හරිම රසයි. හස්බනුත් ආසාවෙන් කෑවා. අද දවල්ට හස්බන්ගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකට බර්ත්ඩේ ලන්ච් එකක් තියෙනවා. ඉතින් අපි ඉක්මනටම උදේ කෑම අරගෙන ලෑස්ති වුණා ඒකට යන්න. මේ තියෙන්නේ ඉතින් අද මගේ අවුට්ෆිට් එක. කොච්චර ලස්සනට ඇඳත් ඉතින් උඩින් ජැකට් එක දානවානේ මේ දවස්වල සීතල නිසා. අපි ඉතින් කේක් එකත් අරගෙන දවල් 2 වෙද්දි යාළුවා එන්න කියපු රෙස්ටුරන්ට් එකට ගියා. මේක ඔතෙන්ටික් චයිනීස් රෙස්ටෝරන්ට් එකක්. අපි ඉස්සල්ලාම ඩ්‍රින්ක් සර්ව් කරගෙන පොඩි චියර්ස් එකක් දැම්මා. ඊළඟට අපි ලෑස්ති වුණේ කේක් එක කපන්න. මොකද බර්ත් එක සෙලිබ්‍රේට් කරලා ඉන්න එපා ලන්ච් එක ගන්න කලින්. ඊළඟට අපි ගෙනාපු කේක් එක අන්පැක් කරලා ඒකට ඉටිපන්දම් ගහලා අපි ඉතින් බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක ස්ටාර්ට් කරන්න තමයි හැදුවේ. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ බෝයි. අපි ඉතින් එයාට පොඩි ඔටුන්නකුත් දැම්මා. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Nemo. Happy birthday to you. ඊළඟට ඉතින් අපි කේක් එක කට් කරලා එයා අපි හැමෝටම කේක් කැව්වා. ඊට පස්සේ ඉතින් අපේ සෙලිබ්‍රේෂන් ඉවර කරලා අපි ඕඩර් කරපු කෑම ආවට පස්සේ අපි ලන්ච් එක ගත්තා. මෙන්න මේ කෑම එක මාර රසයි. කෑම කන ගමන් වැඩි හරියක්ම ඉතින් කියෝ හිටපු එක තමයි කරේ. ඔය ඉතින් ඉන්නේ අපේ සෙට් එක.